රයිට් ඉතින් මේ හය ටයිම් දැන් අපි 1 hour chart එකේ ඉඳි තමා මේ සුදු පාට 1 hour එකේ මේ එන්නේ pull back එක impulse එක pull back එක impulse එක නේද? ඒ කියන්නේ 1 hour මේ සුදු පාටට දෙන්නේ 1 hour තනි movement එක තමයි. ඒ කියන්නේ pull back impulse විතරයි. එතකොට lower time frame බල්ලෙක් කෙනෙක්ට ඒක පෙන්වන්නේ මේ වගේ microwaves විතර තමයි පෙන්න micro structure තමයි පෙන්න. දැන් අපි 1 hour එකේ චොච් එකක් එනකන් හිටියොත් divergence එකට enter වෙන්න අපිට ඉන්න වෙනවා මෙන්න මෙතන මෙන්න මෙතන හැදලා තියෙන high එක candle body එකකින් break වෙන්න ඕනේ right මේ candle body එකකින් break වෙන්න ඕනේ 1 hour එකේ අපි trade එකට enter වෙන්න ඕන නම් අපි ඉන්න ඕනේ ඒකේ සාමාන්‍ය 1 hour එකේ ඒ වගේ දෙයක් වෙන්න නම් ටිකක් වෙලා යනවා ඒ වගේම අපිට ඉවසගෙන ඉන්න වෙනවා එතකොට කාට හරි හිතෙන්න පුළුවන් මෙතනදී හම්බෙන profits ටික අපරාධ මෙතනදී එන්න උනා නම් මේ ටිකෙත් හොඳ gain එකක් ගන්න පුළුවන් එතකොට කාට හරි පුළුවන් පොඩි ටයිම් ෆ්‍රේම් වලට පයින්න දැන් 1 hour වල වගේ divergence හැදුනම පොඩි ටයිම් ෆ්‍රේම් එකට ගිහිල්ලා බලන්න පුළුවන් divergence එකට ට්‍රේඩ් කරන්න ඒකෙදී පොඩි ටයිම් ෆ්‍රේම් එකේදී ඉක්මනට මාකට් එක ෆ්ලිප් වෙනවා සාමාන්‍යයෙන් හයි ටයිම් ෆ්‍රේම් එකට පොඩි ටයිම් ෆ්‍රේම් එකේ මාකට් එක ඉක්මනට ෆ්ලිප් වෙනවා ෆ්ලිප් වෙවි තමයි යන්නේ ඒක කාට හරි පුළුවන් ඔය වගේ වෙලාවක් ආව පොඩි ටයිම් ෆ්‍රේම් වලට පැනලා කියන්නේ 5 මිනිත් වල වගේ පැනලා 5 මිනිත් එකේ මාකට් ස්ට්‍රක්චර් එක ෆ්ලිප් වෙනකන් ඉන්නේ. ඒ කියන්නේ චොච් එකක් හම්බ වෙනකන් ඉඳලා එන්න වෙන. හැබැයි හොඳට මතක තියාගන්න ඒක කරනවා නම් ඒකෙදි රිස්ක් එකක් තියෙනවා. මොකද අපි ඩයිවර්ජන්ස් හැදිච්ච ටයිම් ෆ්‍රේම් එකේ මාකට් ෆ්ලිප් වෙනකන් හිටියේ නැත්තම් පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා සාමාන්‍ය ඉක්මනට අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. අපිට කන්ෆර්මේෂන් එක පොඩි ටයිම් ෆ්‍රේම් එකෙන් අරගෙන එන්ටර් වෙනවා. හැබැයි ඒකේ රිස්ක් එකක් තියෙනවා. ලොකු රිස්ක් එකක් තියෙනවා සාමාන්‍යයෙන්. මොකද දැන් 1 hour එකේ මාකට් එක ඔන්න ඔහම දැන් 1 hour එකේ හිතන්නකෝ 5 මිනිත් එක එන්ට් වුණා කියලා. මාකට් එක චොච්චක් දුන්නට පස්සේ ඊට පස්සේ 1 hour එකේ ඔන්න ඔය හරියට වගේ ඇවිල්ලා. මෙන්න මෙතන ඒ කියන්නේ මාකට් එකේ අපි පුල් බැක් එකේ හයි එකටයි ඉම්පල්ස් එකේ ලෝ එකටයි අපි ඇඳගත්තු ෆිබොනාචි එක මාකට් එකක ලොකු chance එකක් තියෙනවා. මෙන්න මේ ෆිබොනාචි රීට්‍රේස්මන්ට් ලෙවල් වලින් යටට ආපහු පාරක් ඉම්පල්ස් එක යන්නේ. ඒ කියන්නේ පුල් බැක් එක ඇවිල්ලා ඉම්පල්ස් එක රීට්‍රේස් වෙන්න පුළුවන්. මෙන්න මේ ගොඩක් දුරට මේ ෆිබොනාචි පොකට් එකේ ගෝල්ඩන් පොකට් එකේ. ඉතින් ඒකෙදි රිස්ක් එකක් තියෙනවා. ඒකයි 1 hour වල මාකට් ෆ්ලිප් එකකින් ඉන්න කියන්නේ. නමුත් අර ගොඩක් කට්ටිය නැත්තම් මං වුණත් අපිට පුළුවන් පොඩි ටයිම් ෆ්‍රේම් වල හැරෙනකන් ඉඳලා එන්ටර් වෙන්න. හැබැයි රිස්ක් එකක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒක 1 hour එකේ ට්‍රේඩ් කරන තරම් සේෆ් එකක් නැහැ. පොඩි ටයිම් ෆ්‍රේම් මාකට් එක ෆ්ලිප් වෙලා එන්ට්‍රි ගද්දි. ඉතින් අපිට පුළුවන් දැන් 1 hour එකේ චොච්චයක් දෙනවා නම් 1 hour එක මෙන්න මෙතනට නිකන් ඉන්න ඕනේ කැන්ඩල් බොඩි එකකින් ක්ලෝස් කරගන්න. නැත්තම් අපිට පුළුවන් පොඩි ටයිම් ෆ්‍රේම් නිකන් උදාහරණයකට හිතන්න 5 මිනිත් වලට ගිහිල්ලා අපිට පේනවා දැන් 5 මිනිත් එකේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනටම ඇවිල්ලා තියෙන ඩවුන් ට්‍රෙන්ඩ් එක. ඊට පස්සේ මෙතනදී මාකට් එක හැරෙන්න අරන් තියෙනවානේ. 5 මිනිත් එකේ මාකට් එක හැරලා තියෙනවානේ. මේ චොච්චක් දීලා තියෙනවා. අපිට පේනවා මෙතනදී මාකට් එක මෙන්න මෙතනදී වෙන අපි මේ හයි එක මම මෙන්න මෙතනදී හයි එක ටේක් අවුට් කරලා හයි එකට ගිහලා තියෙනවානේ. මෙතෙන් මෙන්න මෙතනදී මාකට් එක ෆ්ලිප් වෙන්න අරන් තියෙනවා. රයිට්. දැන් අපිට පුළුවන් ඔන්න ඔතනදී ඔය වගේ මාකට් ෆ්ලිප් වෙනකන් ඉඳලා මෙන්න මෙහි ඉඳන්ම එන්ට්‍රි එක ගන්න මාකට් එකේ ස්ටොප් ලොස් එක දාගන්න පුළුවන්. ඩයිවර්ජන්ස් එකේ ලෝ එකට බෆර් එකක් තියලා අපිට එහෙම එන්ටර් වෙන්න පුළුවන්. එතකොට මේකෙදි මෙහෙම එන්ටර් වෙනවා නම් අපේ ස්ටොප් ලොස් එකට තියෙන ගැප් එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ ස්ටොප් ලොස් එක හිට් වුණා ලොකු ගානක් ලොස් වෙන්නේ නෑ අපේ ලොට් එකෙන්. ඒ කියන්නේ අපි එන්ට්‍රි කරන ගානේ. හැබැයි ගොඩක් වෙලාට මාකට් එක රීට්‍රේස් වෙන්න chance එක තියෙනවා. ඒ කියන්නේ මේකෙදි ගොඩක්ම හොඳ ඔයාලා මෙහෙම එන්ටර් වෙනවා නම් සාමාන්‍ය මාකට් එකේ 100ට ඔයාලා ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එද්දි 150ක් වගේ ප්‍රොෆිට් එද්දි නැත්තම් භාගයට ප්‍රොෆිට් පැත්තට යද්දි ප්‍රොෆිට් ටිකක් ක්ලෝස් කරගෙන බුක් කරගෙන හිටියනම් ගොඩක් සේෆ්. නැත්තම් මාකට් එක රීට්‍රේස් වෙන්න ගොඩක් ලොකු chance එකක් තියෙනවා අර හේතුව නිසා. ඒකින්ද ඔයාලට පුළුවන් අපිට පුළුවන් පොඩි ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා මාකට් ෆ්ලිප් එකකින් ගිහලා එන්ටර් වෙන්න. එතකොට මාකට් ස්ට්‍රක්චර් එකට ඩයිවර්ජන්ස් බලලා ට්‍රේඩ් කරනවා. ඒක ඩයිවර්ජන්ස් එක හැදෙනවා අපි දන්නවා. මම කලින් වීඩියෝ කිව්වා. අපි ට්‍රේඩ් කරන්න පුළුවන් විදි තියෙනවා. ඉතින් මේ මාකට් එක ෆ්ලිප් වෙනවා ට්‍රේඩ් කරන විදිහ තමයි දැන් මේකදී කියලා දුන්නේ. හරිද? අපිට පුළුවන් ඔහොම මාකට් එක පොඩි ටයිම් ෆ්‍රේම් වල වුණත් ඉක්මනට ගිහිල්ලා පට ගාලා එන්ට්‍රි ගන්න පුළුවන්. හැබැයි පොඩි රිස්ක් එකක් තියෙනවා කියලා මතක තියාගන්න. හැබැයි ස්ටොප් ලොස් එක ගැප් එක අඩුයි. ඒකෙදිත් අපි ස්ටොප් ලොස් එක වැදුනොත් ලොකු ගාණක් කැපෙන්නේ නැහැ 1 hour එකට තරම්. එතකොට දැන් මම පෙන්නනවා ඔයාලට මේ රයිට්. දැන් අපි 1 hour BTC chart එක දාගත්තොත් අපිට පේනවා මේ දැන් ටිකට කලින් සිද්ධ වෙච්ච හදිච්ච ඩයිවර්ජන්ස් එක හැදුනා. මෙතනදී මොකද්ද ඩයිවර්ජන්ස් එක අපිට හදලා තියෙනවා. අපිට පේනවා අපි දැන් බලමු මේකට අපි එන්ට්‍රි ගන්නවා නම් ගත්තේ කොහොමද කියලා. කවුරු හරි ගන්නවා නම් දැන් මම කියලා දීපු විදිහට එන්ට්‍රි ගන්නවා නම්
එන්ට්‍රිය ගන්න කොහොමද කියලා දැන් මම ඩයිවර්ජන්ස් එක අදින්න යන්නේ. ඔයාලට පේනවා දැන් මෙතන ඩයිවර්ජන්ස් එක හැදුනාට පස්සේ අපි මොකද්ද දැන් 1 hour එක තමයි හැදුන්නේ. අපිට පුළුවන් මාකට් එක චේන්ජ් එකක් ඉඳලා අපිට පේනවා මාකට් එකේ ලෝ එකක් ටේක් අවුට් වෙන්න අරන් තියෙන්නේ මෙන්න මෙතනදිනේ. මාකට් එක මෙතනදී ෆ්ලිප් වෙලා තියෙනවා. හරිද? දැන් අපිට පුළුවන් 1 hour එකෙන් මාකට් එක ෆ්ලිප් වුණා නම් මෙන්න මෙතනදී එන්ට්‍රිය ගන්න. හරි දැන් මෙතන ටිකක් කලින් එන්ට්‍රිය අපිට ගන්න පුළුවන් සිද්ධ වෙලා තියෙන මාකට් එක කලින් මේ වෙලා තියෙනවා. අපිට පුළුවන් මෙන්න මෙතනදී මාකට් එකේ එන්ට්‍රි එකක් ගන්න ස්ටොප් ලොස් එක දා ගන්න ඕනේ. දැන් මේක bearish එකක් අපි දා ගන්න ඕනේ මාක් ඩයිවර්ජන්ස් එකේ උඩ හැදිච්ච හයි එකට පොඩි බෆර් එකක් තියන්න. වික් තියෙනවනේ වික් වලට තියන්නේ නැහැ කවදාවත් ලික්විඩිටි ගන්න එන්න පුළුවන් මාකට් එක. ටිකක් උඩට බෆර් එකක් තියලා ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අපිට පේනවා මාකට් එක මෙන්න මෙතනටම ඩ්‍රොප් වෙන්න අරන් තියෙන. එතකොට දැන් මෙතනදී එන්ට්‍රි ගන්නවා නම් අපි මෙතනදී අපි එන්ට්‍රි ගන්නවා නම් මෙතනදී 1 hour එකේ මාකට් ෆ්ලිප් වෙනවා නම් කියන අපිට මෙන්න මෙතනදී දැන් අපිට පුළුවන් දැන් 1 hour එකේ ඉන්නේ 15 මිනිත් වලට වගේ ගිහිල්ලා ඊට කලින් මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා. හැබැයි මම කලින් කිව්වා වගේ රිස්ක් එකක් තියෙනවා ඒකෙදී. අපිට පේනවා 15 මිනිත් එකේ මාකට් එක ෆ්ලිප් වෙන්න අරන් තියෙන්නේ. දැන් 15 මිනිත් එකේ නෙමෙයි අපි ඩයිවර්ජන්ස් බලන්නේ. අපි ඩයිවර්ජන්ස් ඕල්රෙඩි කන්ෆර්ම් කරගෙන ඉවරයි. අපි එන්ට්‍රි ගන්න විතරයි 15 මිනිත් එකට පයින්. දැන් අපිට පේනවා 15 මිනිත් එකේ මාකට් එකේ ලෝ එකකට යන්න ඉස්සෙල්ලාම මෙන්න මෙතනදී අපිට පේනවා මෙන්න මෙතනදී ලෝ එකට දෙනවනේ. මාකට් එක ලෝ එකකට යනවා. දැන් මෙතනදී මාකට් එක ෆ්ලිප් වෙලා තියෙන 15 මිනිත් එක. දැන් අපිට පේනවා අපි ඕන 15 මිනිත් එකකට පැනලා එන්ට්‍රි ගත්තා නම් අපිට පේනවා අපි ස්ටොප් ලොස් එකේ ગેප් එක ගොඩාක් අඩුයි මේ. ඔන්න ඔය හරි වගේ ස්ටොප් ලොස් දාගත්තා නම් ස්ටොප් ලොස් එක හිට් වුණා ලොකු ගාඩක්වත් කැපෙන්නේ නැහැ. චූටි ගානක් තමයි කැපෙන්නේ. හැබැයි මාකට් එක ෆ්ලිප් වෙන්න තියෙන chance එක තියෙනවා. ඒකට ඒ කොහොමත් රිස්ක් එකක් තියෙනවා කියලා ඔය දැනගන්න. දැන් අපිට වෙනවා එතනදී එන්ට් වුණා නම් 1 hour එකට වඩා අපිට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් නේ. පේනවද? අපි හරියට මෙතනදී එන්ට් වුණා නම් අපිට ලොකු ප්‍රොෆිට් එකක් මෙතනදී හම්බ වෙනවා. පේනවනේ? 1 to 3 point 1 to 4 risk ratio එකකින් ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. පොඩි ටයිම් ෆ්‍රේම් වල මාකට් ෆ්ලිප් එකක් හිටියොත්. හැබැයි ඒකෙදි අර කලින් කිව්වා වගේ මාකට් එක රීට්‍රේස් වෙන්න පුළුවන් chance එකක් තියෙන නිසා රිස්ක් එක අරගෙනම එන්ට් වෙන්න. හැබැයි එහෙම එන්ට් වුණාම ඔයගොල්ලෝ ස්ටොප් ලොස් එකේ ગેප් එක තියෙන නිසා ගැප් එක අඩු නිසා ඔයගොල්ලෝගේ රිස්ක් එක ගොඩක් වෙලාවට මැනේජ් වෙනවා. හරියට රිස්ක් ටු රේෂියෝ එක ෆලෝ කරොත් ඉතින් ඔහොම තමයි අපි ඩයිවර්ජන්ස් වලට එන්ට්‍රි ගන්න. තේරුණා කියලා හිතෙනවා. මොන හරි දැනගන්න ඕන නම් තව කමෙන්ට් එකක් දාන්න. තේරුණා නම් ඔයගොල්ලෝ හැපි නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න. ඉතින් දැනගන්න ඕන තව දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා ඉස්සරහට ගේන්න.